මේ Maruti 800 එක එන්ජින් ඕවර්හෝල් එකක්. ගලවන වීඩියෝස් නම් දැම්මේ නෑ. වීඩියෝ එක දික් වෙන හින්දා මේ ඉතින් මේ හයි කරන් යනකොට තමයි වීඩියෝ ටික දැම්මේ. මේක සාමාන්‍ය අපි හුඟක් දවස් මේක නම් කළා වැඩත් එක්ක දාන්න බැරි වුණා වීඩියෝ එක. මේ ගම්වතුර දවස්වල තමයි මේක කරේ. ඉතින් මේ ගැලෙව්වේ අපි සද්දයක් ඇවිල්ලා තමයි කස්ටමර් ආවේ ටැප් ඇඩ්ජස්ට් කරන්න කියලා සර්විස් එකට ගියාම තැනකින් කියලා ඊට පස්සේ තමයි ආවේ. අපි චෙක් කරලා බලනකොට ටැප් සද්දයක් නෙමෙයි තිබ්බේ රොඩ් එකේ සද්දයක්. ඉතින් බලනකොට මේ ඔයිල් තව්ව එහෙම වැහිලා ඔයිල් ස්ලජ් වෙලා තිබ්බේ. මේකේ හෙඩ් එකක් තියන්න වුණා. මේක අපි වෝටර් ජැකට් එකේ ඉඳන් ඔක්කොම අලුතෙන්ම දැම්මා. මොකද ඒවා සවුත්තුයි. අනිත් එක බ්ලොක් එකේ හැමත් දකින්න ඇති මුලින්ම තිබ්බේ බ්ලොක් එකේ හැමත් සාමාන්‍යයෙන් අපි වෙනේ සුද්ධ කරන්න අපිට ඔය වගේ අහුවෙලා නැහැ. ඔක හුඟක් ක්ලීන් කරා. ආයි බ්‍රෑන්ඩ් නිව් විදියට තියෙනවා බ්ලොක් එකක්. මේ ඔය හෙඩ් එකක් තිබ්බා බ්‍රෑන්ඩ් නිව්. හෙඩ් එකයි කෑම් එකයි ඒ ටික ඔක්කොම තියන්න උනා. වෑල් ටිකක් දැම්මා. ඒ ටික ඔක්කොම දාලා කම්ප්ලීට් කරේ හෙඩ් එක ඔයිල් ස්ලජ් වෙච්ච හින්දා. මම ඕක නම් වීඩියෝ එකක් කලින් දැම්මා ඔයිල් ස්ලජ් එකක් සම්බන්ධව ඕක දැම්මා. ඉතින් හයි කරගෙන යනවා. ඉතින් එහෙම හයි කරනකොට එන්ජිමක් වය කරනකොට කම්ප්ලීට් ඔක්කොම බලලි වල අඩුපාඩු තියෙන ඒවාත් හදාගන්න. දැන් මේකේ ඔයිල් පම්ප් එක අපි දැම්මා. ඔයිල් පම්ප් එක මොකද ඒ වගේ ස්ලජ් එකක් වෙලා තියෙනකොට ඔයිල් පම්ප් එකත් ප්‍රෙෂර් මදි වෙන්න පුළුවන්. ඔයිල් තව වැහිලා තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේකත් ෆිට කරගෙන යනවා. මේ ප්‍රශ්නයක් නැතුව අපි ෆිට කරා. ඉතින් ඔයිල් ටෙම්පරේචර් සෙන්සර් එතකොට මස්ටර්ඩ් ඒ ඔක්කොම මේවා කරා. ඒ වගේම ක්ලීනින් පාර්ට් එකත් අපි සාමාන්‍යයෙන් ඕනම වැඩකදී හොඳටම කරනවා. දැන් පේනවනේ මේ ගියර් බොක්ස් එක පවා හොඳට ක්ලීන් කරලා තියෙන්නේ. එහෙම වැඩේ කරගන්න.